සුබුදෑසන අපි තාම ඉන්නේ පොළොන්නරුව සුදුවරලිය හොටෙල් එකේ. ඉතින් අපි උදේම ආවා මේ පරක්‍රම සමුද්‍රයේ වැව ළඟට. ඉර උදාව බලන්න. හැබැයි ඉර උදාව බලා ගන්න හම්බුනේ නැහැ. ඒ වුණාට හිතට මාර නිදහසක් දැනෙනවා මේ වටේ ඇහෙන ශබ්ද ටික අහන් හිටියොත්. ඉතින් ඔයගොල්ලොත් ඇස් දෙක පියාගෙන අහලා බලන්න. ඔයගොල්ලන්ටත් ඒ නිදහස දැනෙනවද කියලා. ඉතින් අපි සුදුවරලිය හොටෙල් එකෙන් පිටත් වෙලා එළියට බැස්සේ පොළොන්නරුව ඉතිහාසය හොයාගෙන යන්න. අපිට මුලින්ම හම්බුනේ පොත්ගොල් විහාරය. මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ ආසියානු කලාවේ විශිෂ්ට නිර්මාණයක්. ගොඩක් අය කියන්නේ මේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවක් කියලා. ඒත් තව මතයක් තියෙනවා මේ තියෙන්නේ පුලස්ති හරි කපිල හරි කියන ඍෂිවරයන් දෙදෙනාගෙන් කෙනෙක්ගේ ප්‍රතිමාවක් කියලා. මේ තමයි පොත්ගොල් විහාරය. මේක නිර්මාණය කළේ පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1153ත් 1186ත් අතර. මේක ශ්‍රී ලංකාවේ පැරණිතම පුස්තකාලයක් විදියට ගන්නත් පුළුවන්. පොත්ගොල් විහාරයෙන් පස්සේ අපි ආවා පොළොන්නරුව පැරණි නගරයට. ඔයගලන්ට මේ පේන්න තියෙන්නේ
පරාක්‍රමබාහු රජතුමාගේ රාජ සභාව. මේ ගොඩනැගිල්ල නම් පරාක්‍රමබාහු රජතුමාට පස්සේ කාලෙක කරපු ප්‍රතිසංස්කරණයක් විදියට තමයි මෙතනදී කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව. මේකට වෛජයන්ති ප්‍රාසාදය කියලාත් කියනවා. මේකේ මහල් 7ක් තිබිලා තියෙනවා. ඉස්සර මේක ගින්නෙන් දැවිලා විනාශ වෙලා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මහල් 3ක් විතරයි. මේකේ තිබිලා තියෙනවා විශාල දැව බාල්ක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තාමත් ඒ දැව බාල්ක දාලා තිබ්බ තව් සහ කුහර මේ ගඩොල් බිත්ති අතර තියෙනවා. මේ මාලිගාවේ කාමර 1000ක් විතර තිබිලා තියෙනවා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. අපි ළඟට ආවේ නිසංක මල්ල රජතුමා ඉදි කරපු රන්කොත් විහාරය. එතුමා මේ රන්කොත් විහාරය ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1187ත් 1196ත් අතර කාලයේදී.
අපි ළඟට ආවේ පරාක්‍රම බාහු රජතුමාගේ රාජධානිය තවත් විශිෂ්ට නිර්මාණයක් බලන්න. ඒ තමයි ගල් විහාරය. ගල් විහාරයේ තියෙන සුවිශේෂත්වය තමයි බුදුහාමුදුරන්ගේ ඉරියව් තුනකින් පිළිම නිර්මාණය කරලා තියෙනවා. හිටි පිළිමය, හිඳි පිළිමය, සැතපෙන පිළිමය කියන මේ ඉරියව් තුනෙන්ම නිර්මාණය වුණු පිළිම එක ගලකින් ඒ කාලේ හිටපු කලාකරුවෙක් හරි කලාකරුවන් කීප දෙනෙක් එකතුවකින් හරි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි පොළොන්නරු රාජධානිය සමුදේලා අපි යනවා අපේ ළඟ නවතැන් පත්. අපි පොළොන්නරුව රාජධානියේ ඉඳන් අපි රාත්‍රිය ගත කරන්න ආවේ ලස්සන මුහුදු තීරයකට. ඒ තමයි පාසිකුඩා. අද අපි අපේ රාත්‍රිය ගත කරන්නේ ද කාම් රිසෝට් ඇන්ඩ් ස්පා කියන හොටෙල් එකේ. කෝ ඔට්ටු ගන්න. අද අපි අපේ දවස පාසිකුඩා වලින් ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපේ channel එකත් subscribe කරන්න කියලා ඔබ ළඟින් ආදරෙන් ඉල්ලනවා.